හෙලෝ ළමයි ඔන්න ඉතින් අද අපි විශේෂ දෙයක් කරන්න යන්නේ මොකද්ද? මම බලාගෙන හිටපු දෙයක් කඩන්න යන්න. ඔය ළමයින්ට අපේ යාළුවන්ට ඇරලා පෙන්නන්න. අපේ හැංගිලා හිටපු අවසාන යාළුවා නේ. මෙයාව අපි දැන් අරන් යන්නේ. අපි ගෙදර යන් ඩාලින්. මේ අයියේ කොලත් මෙව වෙලා තියෙන්නේ. මොකද? මේ net එක මෙව කරන්නේ. අපේ කුරුළු යාළුවන්ගෙන් බේර ගන්න බෑ නේ තමයි මෙහෙම වහලා තිබුණේ. ඔව්. අර ඉතින් ගෙඩිය විතරක් වහුනේ කොල නැත්තම් මේක ආයෙ එන්න. ඔය ඒකත් මේ අර තියෙනින් ඔහෙන් තියන. එනම් කඩන්නේද? කඩලා බලන්න. අම්මා. මේක අර කීයා කිව්ව විදිහට මේ ලොකුයි. මෙතන. මේක ලොකුවට තිබ්බොත් පැන් රසයි කියලා කිව්වේ. අපි මේකත් මේ කපලා ඔයගලන්ට පෙන්නන්න. අපි අන්බොක්ස් වීඩියෝ එකක් තරන් එන්නන්න. ඔව් අන්බොක්සින්. මේ වීඩියෝ එකක් ඔන්න කැඩුවා. අම්මෝ අයියේ. කිලෝ 3ක් විතර. 3කට වැඩි. ඔන්න ගොවිහාමි පැණි කොමඩු ගෙඩිය. බරයි. කොහොමද මේක බිම වැටුණා? උඩ දාලා අල්ලන්න බලන්න. කොහෙන්ම කරන්නේ වැඩි. එහෙනම් ළමයි අපි මෙයා අන්බොක්ස් වීඩියෝ එකක් තරන් එන්න. මට බර මේක උස්සගෙන ඉන්න බෑ. ඉන්න ළමයි අපේ කොමඩු බබා පිට එක්ක ගෙදර යනවා. ඔන්න ළමයි අපි කඩාගෙන ආපු පැණි කොමඩු මල්ලිව මේ අන්බොක්ස් කරන්න යන්නේ දැන්. ඒක හරිය බරයි. බලමු අපි කොහොමද මේ ගොවිහාමිනේ අන්බොක්ස් කරන්නේ කියලා. අපිට දැන් මෙහෙමයි මේ අර සීයා කිව්වේ මේ මෙතන ලොකුවට තියෙනවා නම් මේක ගොඩක් පැණි රසයි කියලානේ. දැන් තියෙනවා පොඩ්ඩක් ලොකුවට නේ. ඕ දැන් එහෙම කිව්ව හින්දා දැන් අපි ඒ විදිහට දැන් අපි කිව්වේ අපි දැන් ඇතුළේ ඇත්තටම බලමු මේ විදිහටම රතු පාටට තියනවාද කියලා. මේමනේ කඩ. ඒ වගේ ඇට අඩුයි නේ අර. ඇට අඩුයි. අපේ පිටේ පිටුපස. පැණිම පෙනිලා. පැණි. රසයි, පැණි රසයි. ළමයි ගොවිහාමිනේ පැණි කොමඩු ගෙඩිය. තේරෙනවනේ. මාර්ම රසයි. ලස්සම රස පැණි කොමඩු. ලස්සම රසයි. මේකේ අර සුදු පාට මේ කෑල්ල මහතට ගොඩක් තියෙනවානේ. මේක ඇට එහෙම අඩුයි අර අනිත් වර්ගයට වඩානේ. අනිත් වර්ගයේ ඇට ගොඩක් තියෙනවානේ. මේකේ ඇට ගොඩක් අඩුයි. ගොඩක් රසයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු ළමයි. බයි බයි. බයි බයි.